බට්ටල සෙට් එක අද අපි අලුත් වැඩක් කරන්න යන්නේ කෑමක් නෙමෙයි අද අපි පන්සලකට යන්නේ අපි ඔයාලට ගිහින් පෙන්නන්නම් එහෙනම් let's go hi ඉතින් guys අපි දැන් තැනට යන ගමන් ඉන්නේ අපි තාම පාරේ ඉන්නේ කට්ටිය යනවා පාරේ එහාට මෙහාට මම ඒ නම් මේ first time මට පට්ට ලැජ්ජයි අර තින්නේ අපි යන තැන අපි ඉතින් ගිහිල්ලා බලමු ඉතින් guys මෙතන පට්ට view එකක් තියෙන්නේ උඩින් පන්සලේ බුදු පිළිමෙත් පේනවා එක්කෙනෙක් වෙලේ නියර දිගෙත් එනවා ඔතනින් තමයි අපිට යන්න තියෙන්නේ සෑහෙන දුරයි කිව්වා ආපුවාම අපි බලමු ඉතින් ගිහිල්ලාම ඉතින් guys අපි තන පේන මානෙටම ආවා දැන් ගොඩක් දුර ඇවිත් තින්නේ අපිට පන්සල පේනවා බුදු පිළිමෙත් පේනවා අපිව subscribe කරන්න like කරන්න අපි එහෙනම් වීඩියෝ එක දිගටම continue කරන් යන්න ඔයගොල්ලොත් එන්න අපිත් එක්ක යන්න මෙන්න guys හන්දිය මේකෙන් තමයි පුතා අපි හැරෙන්න ඕන හැරිලා කෙලින්ම යන්නයි තියෙන්නේ පාර දිගේ ඔයා දැන් අපි යන ගමන් ඉන්නේ මෙතෙන්ට පන්සල පේනවා අර තියෙන්නේ පන්සල යන්න ඔන්න අපි දෙවෙනි හන්දියට ආවා පළවෙනි හන්දිය හම්බෙලා ටික දුරක් යනකොට අපිට මේ හන්දිය හම්බ වෙනවා මේක තමයි දෙවෙනි හන්දිය මේකෙන් වම් පැත්තට හැරිලා ඔයගොල්ලන්ට යන්න පුළුවන් පන්සලට අපි එන අයියා ගයිස් ඔන්න අපි දැන් මේ පාර දිගේ ආවා මේ පාර දිගේ තමයි උඩට එන්න ඕනේ අර වග්ගෝ බව්ගල් එනකොට මෙතනින් හම්බ වෙනවා ගයිස් අපේ පන්සලට යන තැන තමයි මේ තියෙන්නේ මේ පඩි දිගේ උඩට යන්න තියෙන්නේ පට ලස්සනයි උඩට ගිහින් අපි බලමු මේ තියෙන්නේ පන්සලේ නම චිත්ත සමාධි අරණ එතන වංගෝ පාස්කල් උඩට එනකොට ඔයාලට මේක බලා ගන්න පුළුවන් චිත්ත සමාධි අරණ කියලා ලස්සනට මෙතන නම ගහලා තියෙනවා මල් පැලේ හිම ඉඳලා මෙතන බුදු පිළිමෙකුත් එක්ක ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන් අර වංගෝ පාස්කල් එනකොටම තමයි මේක තියෙන්නේ හරි එහෙනම් අපි උඩට ගිහින් බලමු ගයිස් අපි දැන් නගිනවා තව තියෙනවා නගින්න ගොඩාක් ලස්සන ඔයාලට පේනවද දන්නේ නැහැ ලස්සන view එකක් තියෙන්නේ හරියට පේනවද දන්නේ නැහැ ගයිස් මේ පේනවනේ යන්න තියෙන තැන් එහෙම හරි ලස්සනයි අපි තාම නගිනවා තව ගොඩක් තියෙනවා මං හිතන්නේ නගින්න ඔයාලට පේනවා ගොඩක් ලස්සනයි මෙතන හොඳ view එකක් තියෙනවා අපි එන උඩට ගිහින් හම්බෙමු ගයිස් උඩට ගිහින් හම්බෙමු කිව්වාට ඔයාලට පෙන්වන්න සෑහෙන දේවල් තියෙනවා උඩට ගිහින් හම්බෙන්න බෑ තව යන්න තියෙනවා ගයිස් ගොඩාක් ලස්සනයි ඇත්තටම මේ පාර කියලා වැඩක් නැහැ මම මේ ආපු දෙවෙනි පාර මම පොඩි කාලේ නම් ඇවිල්ලා තියෙනවා පොඩි කාලේ එනකොට මේක හරියට හදලා තිබුණේ නැහැ ඕපන් කරපු දවස්වල වගේ ගොඩක් ලස්සනයි ෆොටෝ ගන්න එහෙම පට්ට දැන් තියෙන්නේ බලන්න ගයිස් උඩට නගිනවා පට්ට හති ඔයාලට පේනවා ඇති පට්ට ලස්සනයි මේක මෙතන පඩිපෙල් ටික දැක්කම නම් පොඩ්ඩක් අමාරුයි වගේ ඒ වුණාට නගිනකොට අවුලක් නැහැ හේවනත් එක්ක නගින්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ පුදුම ලස්සනයි මේ හරිය ඇඟට පුදුම සනීපයක් තියෙන්නේ මම නම් හිතන්නේ මේක දවල්ටවත් ඇඟට පට්ටි හිතලා දැනනවා ඇති රාට උනත් එන්න පුළුවන් මෙතන මේ බල්බ් එහෙම දාලා තියෙනවා අපි බලමු ගයිස් උඩට ගිහිල්ලා උඩ කොහොමද කියලා ඔයාලට පෙන්නන්නම් අපි ඔව් පට්ට මාන්සි මේක නගිනකොටනේ පේනවද ගයිස් ඇත්තට මේක ගොඩක් ලස්සනයි කියලා දිගටම කිව්වට ගණන් ගන්න එපා හැමතැනම ලස්සනයි යාළුවත් නගිනවා බලන්න ගයිස් පට්ට ලොකුයි ගල් ෆොටෝ ගහන්න නම් ඕන තරම් තැන් තියෙනවා මේකේ අපි දැන් උඩට ගිහින් ආන්න ඕන අමුතුරුන්ගේ මේක දැම්මට කමක් නැද්ද කියලා පේනවනේ ගයිස් ලස්සන තව නගින්න තියෙනවා මම හිතන්නේ ගොඩක් අම්මෝ මම හිතන්නේ පඩිපෙළ ඉවරයි ගයිස් වීඩියෝ එක හෙල්ලෙනවා වගේ ඇති ගණන් ගන්න එපා පොඩි ප්‍රශ්න තියෙනවා ඔයාලා අපේ තියෙන අඩුපාඩු අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න අපි ඔය මීට හදා ගන්නම්
ගයිස් මම හිතන්නේ පඩිපෙළ ඉවරයි. නෑ තව තියෙනවා. තව ගොඩක් තියෙනවා ගයිස් පඩිපෙළ මම හිතන්නේ. ඔයාලට මේක පෙන්වන්න ඕන හින්දාමයි ආවේ. මහන්සි නොබල අනිවාර්යෙන් මේ පැත්තේ කට්ටිය මෙතනට එන්නම ඕන. ගොඩක් ලස්සන තැනක්. අපි උඩට ගිහින් ඔයාලට පෙන්වන්නම් උඩ view එක කොහොමද කියලා. පේනවනේ ගයිස් මේ ටික ඇවිල්ලා කොච්චර ලස්සන තැන තියෙනවද කියලා. ඔයාලට පේනවද දන්නේ නැහැ. පාට ලස්සනයි. ගයිස් දැන් නම් මම හිතන්නේ ළඟ ඉන්නේ අපිට බුදු පිළිම පේනවා. මෙතන පට්ට සනීපයි ගයිස් උඩ නගිනකොට දාඩිය නම් දාන්නේ නැහැ. මහන්සි තිබුණාට දාඩිය නැහැ. මේ බලන්න ටොපි එකවල එහෙම දාලා තියෙනවා. කට්ටිය කාලා විනාශ කරන්න එපා තැන් වලට ආවම. මේ වගේ ලස්සන තැන් වල අපේ මිනිස්සුම තමයි විනාශ කරන්නේ. ගයිස් දැන් ළඟයි. අපි ඉදිරියට උඩට ගිහිල්ලා පෙන්නන්න. ගයිස් අපි අවසානයට ආවා. දැන් ඔන්න අන්තිම ටික. අපි නැගලා ඉවරයි. පේනවනේ ගයිස් ලස්සන. අපි එන උඩට ගිහින් පෙන්නන්නම් ඔයාලට කොහොමද තත්ත්වය කියලා. ඔන්න ගයිස් අපි උඩට ආවා. ඔයාලට පේන ඇති වටේ පට ලස්සනයි. පාරේ වාහනේ මචංව පේනවා. පට ලස්සනයි ගයිස් උඩට ආවම මීදුමත් එක්ක පට්ට view එකක් තියෙන්නේ. ඊටත් එහෙම දැන් බැහැගෙන යන්නේ. මේ තියෙන්නේ ගයිස් අපි උඩ පල්ලෙහාට පිටිච්ච බුදු පිළිමය මේ තියෙන්නේ. රත්තරන් පාටට කොට ලස්සනයි ඒක. පට ලස්සනට හදලා තිනවා. අපි එන පන්සල ඇතුළට ගිහිල්ලා බලමු. මෙතන පන්සල ඇතුළට එනකොටම තමයි මේක තියෙන්නේ. පඩිපෙළ පාස් කරගෙන. ගොඩක් ලස්සනයි. අද නම් කට්ටිය කවුරුත් ඇවිල්ලා නැහැ වගේ මල් එහෙම තියලත් නැහැ. අපිත් කලබලේ ආපු ඉන්න මල් ගෙන ඇවිත් නැහැ. ගයිස් අපි එන පන්සල ඇතුළට ගිහිල්ලා බලමු. let's go. ඔන්න ගයිස් අපි දැන් පන්සල ඇතුළට යනවා. පට ලස්සනයි. මේ පැත්තේ එහෙම ඔයාලට පේනවා ඇති. ගස් වලින් මේ වෙලා පට ලස්සනට දිනවා. මේකේ පට හේවනයි ගයිස්. ඇඟට මාර සනීපයක් දැනෙන්නේ. මාළු මේ පොන්ට එහෙමත් තියෙනවා. අද නම් කවුරුත්ම නැහැ පන්සලේ. මේ පේනවා ඇති මාළු එහෙම ඉන්නවා. මල් වැලක් දාලා තියෙනවා ඒකට. පට ලස්සනයි. හාමුදුරු නම නම් පේන්නේ නැහැ ගයිස්. අපි දැන් ආපෙලේ ඉඳන් හොයනවා. හාමුදුරු නම නම් ආවේ නැහැ. අපි කොහොමද මේක අප්ලෝඩ් කරන්න කලින් හාමුදුරුවන්ගෙන් අහන්න ඕනේ මේ වීඩියෝ එක කරලා කමක් නැද්ද කියලා. පේනවනේ ගයිස් පට ලස්සනයි රත්තරන් පාටට. ගොඩක් ලස්සනට පේනවා. මෙතනට පට ලස්සන view එකක් තියෙන ගයිස්. මෙතන තව බුදු පිළිමයක් තියෙනවා ගයිස් අපි එනකොට මෙතන. ඊට පස්සේ පේනවා තවත් දෙවියන්ගේ පිළිමයක් තියෙනවා. මේ පැත්තට බලන්න ගයිස් පුදුම ලස්සන view එකක් තියෙන්නේ. මෙතනින් බුදුහාමුදුරන්ගේ මේ පැත්තට අපිට පේනවා. පට ලස්සනයි. ඔයාලා මෙතනට ඇවිල්ලා බලන්න ඕන. අනිවාර්යයෙන්ම අපි ඔයාලට තියෙන තැන එන්නේ කොහොමද කියලා දාන්නම්. මෙතනට ඇවිල්ලා බලන්න ඕන. පට ලස්සනයි. හරි ගයිස් ඔයාලට පේනවා ඇති view එකේ මේ ගොඩක් ලස්සනට තියෙනවා. ඊටත් දැන් බහගෙන යන්නේ. රත්තරන් පාටට ගාලා පුදුම ලස්සන තියෙන්නේ. පල්ලෙහා පාරට ගොඩක් මේක පේන්න තියෙනවා පල්ලෙහා පාරට. ඔයාලට පල්ලෙහාට ගියා නම් මේක හොඳට පේනවා. පල්ලෙහෙන් පාරෙන් අපි ගයිස් තව වටේට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. අපිත් එක්ක එන්න. ගයිස් ඔයාලට මෙතන වටෙන් එන්න පුළුවන්. නැත්නම් මෙතන නැගලා යන්න පුළුවන්. මෙතන තව බුදු පිළිමයක් තියෙනවා. අපි ගිහින් බලමු. අතනින් එන්න පුළුවන්. එතන එන එක හදලා තියෙන්නේ කොන්ක්‍රීට් එහෙම දාලා. පේන ඇති තව බුදු පිළිමයක් තියෙනවා. ලස්සන අද නම් ඇත්තටම කවුරුත් ඇවිල්ලා නැහැ වගේ මල් තියලත් නැහැ කොහෙවත්. අපි ගිහින් බලමු ගයිස් මේ පැත්තටත්. හාමුදුරු නම නම් පේන්නේ නැහැ. හාමුදුරු නම මම හිතන්නේ පේන්නේ නැහැ. පේනවද දන්නේ නැහැ ගයිස්. පට ලස්සනයි මෙතනත්. මල් වැල් එහෙම තියෙනවා. මල් එහෙමත් තියෙනවා. ගයිස් අපි බුදු පිළිම ගාවට ගිහින් බලමු.
මෙතන ගයිස් තව බුදු පිළිමයක් තියෙනවා. ගයිස් මෙතන සර්වඥ ධාතු මන්දිරයක් තියෙනවා. මම හිතන්නේ ඒක නම් අද වහලා අපිට යන්න හම්බෙන්නේ නැහැ. ඒක ඔයාලට පෙන්වන්න හම්බෙන්නේ නැහැ. ඒ වුණාට මෙතන ධාතු මන්දිරයක් තියෙනවා. තව මෙතන මල් පැල වගේ තියෙනවා. ගොඩක් ලස්සනයි. හරි එහෙනම් ගයිස් අපි අර පැත්තට ගිහින් බලමු. හරි ගයිස් ඔන්න අද අපි ඔයාලට පන්සල පෙන්නුවා. පට ලස්සන තැනක්. ඔයාලත් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. මීගා තැන තමයි තියෙන්නේ. මීගා තැන ස්පිරිතාල පහුගල් එනකොට අපි ඔයාලට පෙන්නුවා හන්දියෙන් හැරලා එන්න ඕනේ. හන්දියෙන් හැරලා ඔයාලට අපි කිව්ව විදිහට ආවොත් අනිවාර්යෙන් පන්සල හොයාගන්න පුළුවන්. ගොඩක් ලස්සනයි. අවුත් පාඩු නැහැ. පොඩ්ඩක් මහන්සි තමයි එන ගමන. ඒ වුණාට පට ලස්සනයි. මේ වගේ රිව්යු ඉස්සරහටත් ඕන නම් අනිවාර්යෙන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. හරි එහෙනම් බයි.